දැන් වෙලාව උදේ 4:20යි. එනවද අපිත් එක්ක යන්න ලස්සන ගමන? මේගොල්ලන් වෙලාවටම අපේ හොටෙල් එකට ආවා අපිව පික් කරා. අපිව අරගෙන තව කට්ටිය ගොඩාක් ටුවරිස්ට් තමයි වැඩිපුර හිටියේ. ඔක්කොම අරගෙන උදේ 5 මාර වෙනකොට අපි ඔක්කොම ආවා මෙතන මේ ලොකේෂන් එකට. මේක නිකන් ඉස්කෝලයක්. ඉස්කෝලේක ග්‍රවුන්ඩ් එක තමයි අපි දැන් මේ ඉන්නේ. හැබැයි නම නම් දන්නේ නැහැ. කට්ටිය ආපු ගමන් මේගොල්ලන් අපිට බ්‍රෙක්ෆාස්ට් එක දුන්නා. අපේ බ්‍රෙක්ෆාස්ට් එක ස්වීට් බ්‍රෙක්ෆාස්ට් එකක්. බලන්නකො මොනවද තියෙන්නේ කියලා. අපි ඉතින් ලංකාවේ මිනිස්සුනේ අනේ. අපිට ඔය ස්වීට් බ්‍රෙක්ෆාස්ට් පොඩු නෑනේ. අපි උදේ 3 මාට්ට නැගිටපු නිසා මේ වෙනකොට හිටියේ ගොඩාක් බඩගින්නේ. ඒ හින්දා ඔන්න ඔය කමන්නේ කියලා කාලා දැම්ම ඉතින්. මගේ කෑමකෙන් කෙහෙල් ගෙඩිය අරගෙන අනිත් ඔක්කොම ගියේ මේ බලු පැටවුන්ට. එතකොට ඔය ලෝරිය තමයි අපි අද යන වාහනේ පටවලා තියෙන්නේ. එතකොට මේ ආරම්භ කරන්නේ අපි දෙන්නගේ නම් ලියලා රෙජිස්ටර් වෙන එක. මොකද අපි යන්නේ චුට්ටක් අවදානම් ගමනක්. ඒ හින්දා ඒකේ අපදානම අපිව ගන්න ඕනේ. අන්න අපි බාස්කට් එක බානවා. දැන් මේ වෙනකොට වෙලාව උදේ 6 විතර වෙලා තියෙන්නේ. යන්තම් එළියක් කටලා තියෙනවා ආවටි. දැන් මේ කට්ටිය බාස්කට් එක බාලා ඉවරලා ඊට පස්සේ හිමින් බලූන් එක දිගාරිනවා. මේ බලූන් එක මම හිතුවට වඩා ගොඩාක් විශාලයි. පේනව නේද? මේක තාම භාගයක්ම තියෙන්නේ ලොරියේ. නමුත් දැන්ටමත් සෑහෙන දුරක් මේගොල්ලෝ මේක ඇදලා තියෙන්නේ. බලන්නකෝ අන්තිම වෙනකම්ම. මේක දිහා බලන් ඉඳද්දි හිතනවා නේද අර 20 දැලක් දාලා කට්ටියත් එක්ක එකතු වෙලා අදිනවා වගේ කියලා. 20 දැලක් අදිනවා වගේම තමයි මේකටත් සෑහෙන පිරිසක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. පේනව නේද? ඒ අසින් ඉතින් අපේ අරන්තත් ගිහිලා එහෙම මේ හැම පැත්තෙම ඇන්ගල්ස් වලින් ෆොටෝස් ගන්නවා. එයා ෆොටෝස් කරනවා මම වීඩියෝ කරනවා. මුලින්ම මේ බලූන් එක අපේ බාස්කට් එකට ගැට ගහලා ඉන්ෆ්ලේට් කරන්න මෙන්න මේ විදිහට ඉන්ඩස්ට්‍රියල් ෆෑන් එකකින් ෆෑන්ස් දෙකක් තියෙනවා. අනිත් පැත්තට එකක් තියෙනවා. ඒකෙන් මුලින්ම හුලං ගහලා මේක පොඩ්ඩක් පුම්බ ගන්නවා. ඊට පස්සේ තමයි මේක ඉතුරු ටික කරන්නේ. දැන් වෙලාව 6:05 විතර. පේනව නේද බලූන් එක ටිකක් විතර දැන් පිම්බිලා. තාම මේ ෆෑන් එකේ බලෙන් තමයි මෙච්චර පුම්බ ගත්තේ. ඊට පස්සේ මේක ඉතුරු ටික පුම්බන හැටි තමයි ඉන්ටරෙස්ටින්ග්ම. ඔයගලන්ට පේනවද ඒක ඇතුලේ අර මිනිස්සෙක් ඇවිදිනවා. හිතා ගන්න පුළුවන්ද මේක කොච්චර ලොකුද කියලා එතකොට. පොඩක් ඉන්නකෝ මම ලං කරලම පෙන්නන්න. ලංකාවේ හොට් එයාර් බලූනින් කරන කම්පැනිස් දෙකක් තියෙනවා. මේ ඇවිල්ලා ශ්‍රී ලංකා බලූනින්. අපි ගියේ ඒගොල්ලන්ට එක්ක. මේක තියෙන සීගිරියේ. අපි මීට කලින් දෙසරයක්ම ආවා. නමුත් අපිට යන්න හම්බුනේ නැහැ බෑඩ් වෙදර් නිසා. ඔන්න එහෙනම් මේ සැරේ අපි යන්නයි හදන්නේ. ඔන්න දැක්කද මං කිව්වා නේද මේක යන තමයි ඉන්ටරෙස්ටින්ම කියලා. දැන් තමයි මේකට ගෑස් ගහලා මේක පුම්බන්න හදන්නේ. මේ හොට් එයාර් බලූනින් එක්ස්පීරියන්ස් එකට එක්කෙනෙක්ගෙන් 45000 ගන්නවා. ඒ ලෝකල් නම්. ෆොරිනර් කෙනෙක්ගෙන් නම් මං හිතන්නේ 85000 විතර කොස්ට් වෙනවා. ඉස්සර මේක රුපියල් 17,000 විතර තිබ්බේ. අපි ඒ කාලේ ඉඳන්ම තමයි මේක try කරේ. අමුත් ඉතින් අද තමයි අපේ වාසනාවන්ත දවස. ඒගොල්ලන්ගේ මේ පැකේජ් එකට 1 hour බලූනින් රයිඩ් එකයි, එතකොට අපි ඩ්‍රොප් කරන එකයි පික් කරන එකයි, අපිට බ්‍රෙක්ෆාස්ට් එකයි, ඊට අමතරව ෂැම්පේන් ටෝස්ට් එකකුත් තියෙනවා. මට අමතක වුණානේ. අන්තිමට සර්ටිෆිකේට් එකකුත් දෙනවා. මේ සැරේ අපි ආවේ අපේ ඇනිවර්සරි එක වෙනුවෙන්. මේක තමයි අපි දෙන්නගෙන් දෙන gift එක. ඔන්න එහෙනම් අපි නගින්නයි හදන්නේ අපේ බාස්කට් එකට. එහෙනම් යකෝ බලන්න. දැන් වෙලාව උදේ 6:00යි. ඔන්න දැන් එහෙනම් අපිත් මේ බලූන් එකට නගින්නයි හදන්නේ. ඒ අසෙන් චූපාන් එක්කෙනෙකුත් යනවා. Come on my boat. My name is Melin today and the captain. Nice to meet you. How are you today? Good. Thank you so much. Me too. එතකොට ඔය ඉන්නේ අපේ Turkish pilot. Okay, now here everybody your group. Turn this side, your face is opposite side. Two hands in the red rope. Excuse me. Here. Two hands in the like a ski position. Bend your knees and push your back. Understand? You have a practice. You can see. You go front. Push your back. Bravo. Together. Okay. Sit together and push your back. Nice. Then bravo. Little bit more please. මේ කම්පැනිකට මේ වගේ බලූන්ස් දෙකක් තියෙනවා. මේ එක බලූන් එකක යන්න පුළුවන් 16 දෙනෙක්ට. හැබැයි අද යන්න ඉන්නේ 12යි. ඔන්න එහෙනම් අපි බලාගෙන හිටමු මොකද උදා වුණා අපේ ටේක් ඔෆ් එක. පේනව නේද? දැන් තමයි පොඩ්ඩක් වටපිට පේන්නේ අපි කොහෙද හිටියේ කියලා. මෙච්චර සිහියක් තිබ්බේ නෑ බලූන් එක දිහා බලන් හිටියා මිසක්. දැන් වෙලාව උදේ 6:00 විතර ඇති. පේනව නේද ඔයගලන්ට මේ කණ්ඩලම වැව උඩින් කඳු අතරින් ලස්සනට ඉර පායාගෙන යන හැටි. මේක ඇත්තටම මැජිකල් දර්ශනයක්. Very fast wind, not safe.
ගත්තට පස්සේ I'll show you something special. මට පොඩ්ඩක් blurred because තාම list එක තියෙනවා. Hi Sigiriya. Miss Sigiriya. Çektim. Kaptan bak. Nasıl ya? Tam önümüz mü? Dahil ol. Bakın yola. අපි උඩින් යනකොට මෙන්න මේ විදිහට තමයි පල්ලෙහා තියෙන දේවල් අපිට පෙවුනේ. මම දන්නේ මට මේක කියලා වචනෙන් නිම කරන්න බැරි තරම් ලස්සනයි. මේගොල්ලන් අපිට කියලා තිබ්බා එනකොට ජැකට් එකක් ගේන්න කියලා උඩට යනකොට සීතල වෙන හින්දා. ඇත්තටම මට නම් එහෙම මහ ලොකු සීතලක් නම් තිබ්බේ නැහැ. හරිම ෂෝක් වෙද එක. පර්ෆෙක්ට් කන්ඩිෂන්. ඕගොල්ලන්ට හිතෙනවා නම් ඕගොල්ලන් යනකොට සීතලයි කියලා ඕගොල්ලොත් තරන් යන්න. හැබැයි මතක ඇතුව මොනෝ නැතත් සපත්තු දාගෙන යන්න. සෙරප්පු හීල්ස් වගේ නම් දාගෙන යන්න එපා. ලෑන්ඩින් එකේදී අර අපිට නගිනකොට කලින් කියලා දුන්නා වගේ ඇතුලේ තියෙන රතු පාට ලණු අල්ලගෙන බිමින් ඉඳගෙන ඔළුව පිටිපස්සට නවාගන්න කියලා තමයි කිව්වේ. නමුත් අපි බයට ඉස්සරහටයි පස්සටයි හැමතැනටම නවනවා. මට නම් ඇත්තටම ඕනුනේ මේක ඇත්තම එක්ස්පීරියන්ස් එක අපි කොහොමද බය වෙනවද වැටෙනවද පෙරලෙනවද කියන එක වීඩියෝ කරගන්න. කියපු විදිහ අනුව මේ බලූන් එක ලෑන්ඩ් කරන තැන ගැන හරියටම කියන්න බෑ. මොකද එදා දවසේ හුළඟ තියෙන පැත්තට තමයි බලූන් එක යන්නේ. ඒකට එහෙම ගිහිල්ලා මේක ගෑස් ටික ඉවර වෙන්න කලින් පැය ඇතුළත මේගොල්ලන් සේෆ් තැනක ලෑන්ඩ් කරනවා. Ready? 3, 2, 1. Wait, up. One more. Wait, relax. So relax. Opa! පේනව නේද? අපි ගස් වල වැදිලා කොහොම හරි ගිහින් ලෑන්ඩ් කරා. යන්තම් පෙරලෙන්නේ නැතුව බේරුණා. This end the video detailing for you. WhatsApp, Instagram, Telegram, mail. ඕගොල්ලොත් මේ ට්‍රිප් එක යනවා නම් ඕගොල්ලන්ට 360 එකක් නෑ කිලිවැල්ල දුක් වෙන්න එපා. මොකද මේගොල්ලන් 360 එකකින් මේගොල්ලන්ගේ වීඩියෝස් ගන්නවා. එතකොට ඒ වීඩියෝ එක ඕගොල්ලන්ට පර්චේස් කරන්න පුළුවන්. ඒක එඩිට් කරලාමයි දෙන්නේ. මේකට මේගොල්ලන් මට මතක විදිහට කිව්වා $50 කියලා. හැබැයි කිව්ව ගමන් එකපාර ගිහින් පැනලා ගන්න එපා. මොකද ඒගොල්ලන් ටිකක් වෙලා ගිහින් ඩිස්කවුන්ට් එකක් දුන්නා $30ට දෙන්නම් කිව්වේ. ඒ හින්දා පොඩ්ඩක් ඕගොල්ලන් ඉවසීමෙන් ඉඳලා $30 විතර ගන්න බලන්න. මම නම් ගත්තේ නෑ. මොකද මම මගේ පින්තූර වීඩියෝස් ඔක්කොම මගේ 360 එකෙන් ගත්තා. හැබැයි මේක මතක තියාගන්න හොඳ සුවනි එකක්. Opa, and one more. Up and stop. දැන් මේගොල්ලන් මේ කරන්නේ මේ බලූන් එක ටිකක් එහාට ඇදගෙන යන එක. මොකද දැන් මේ බලූන් එක බිමට වැටෙන්නත් ඕනේනේ. ඒතකොට මේ ගස් තියෙන තැනක මේක වැටෙන්න බෑ. ඒකට ඉඩ හදාගන්න තමයි ඒ කලේ. 1, 2, 3. 1, 2, 3. Bravo. ඕගලන්ට පේනව නේද පැරෂූට් එකේ උඩ රවුමක් වගේ එකක් ඕපන් කරලා තියෙනවා. අන්න ඒක ඕපන් කරලා තමයි මේක බාන්නේ. අපි යනකොට මේක වැහිලා තියෙන්නේ. මේක යනකොට අරනොත් නම් ඉතින් පොඩි ලෙඩක්. Kekik gibi. මං හිතන්නේ මේ බලූන් එක ඉන්ෆ්ලේට් කරලා උඩ අරිනවට වඩා අමාරුයි මේක බිමට බාන එක. පේනව නේද කොච්චර මාංශයක් දරන්න ඕනද කියලා මේක එල්ලිලා මේක බිමට බාන්න. ඒ විතරක් නෙවෙයි දැන් මේක පිළිවෙලට නවන්නත් එපා. Make it again. Okay, bye bye balloon. Sri Lanka. Ada bir direkt var abi ona bir bakalım ya. Gördün mü? Alinde. ඔන්න එනම් දැන් මම බාස්කට් එකෙන් බහලා එළියට යන්නයි හදන්නේ.
They're giving champagne. දැන් ඉතින් ඕගලන්ටත් අපේ මේ vlog එක බලලා ආස හිතුනොත් මේ ගමන යන්න මේ නම්බර් එකට call කරලා මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි කලින් reserve කරගන්න. Okay, passengers. One more again, welcome to Lankabalan and welcome on my board. Today, standard flight is totally 1 hour the flight time. Maximum 500 meters, top of the limit. And the maximum fast 20 kilometers. And a little bit safe the landing. Thank you, guys. Thank you, crew. Today flight, did they enjoy it? Yes. Very much. Everything's are you okay? Okay. In your morning shower? Okay. Yes. 3, 2, 1. Cheers. Hi. Thank you. Good. And Aranta. Yeah, show us your certificate. Show us. And Kumar. Oh yay. ඔන්නේ නම් මේක තමයි අපේ සාර්ථක බලූන් ගමනක නිමාව. මේක තමයි අපේ සර්ටිෆිකට් එක. ඔන්න එහෙනම් අපේ බලූන් රයිඩ් එක ඉවර වෙලා අපිව මේගොල්ලන් නැවතත් අපි හිටපු අපේ හොටෙල් එකටම ගෙනින් දානවා. ඕගොල්ලන්වත් එහෙමයි. එහෙනම් අපේ එක්සයිටින්ග් ට්‍රිප් එක මෙතනින් ඉවරයි. එහෙනම් තව එකකින් හම්බෙමු. බයි.